මට මේ ලෝකයේ සියලුම දරුවන් සතර දුකින් නිදහස් කරන මොහොතේ පුතේ නුඹයි නංගී දෙන්නම සතර නිදහස් කරනවා කිව්වා. ස්වාමීනි, ඒ දරුවෝ දෙන්න දන් දෙන වෙලාවේ මහ පොළවත් කම්පා වුණා. යශෝදරා වහනවා, ඇයි දෙයියනේ ඔබ වහන්සේගේ හදවත කම්පා වුනේ නැත්තේ? ස්වාමීනි, ඒ දරුවෝ දෙන්න දන් දෙනකොට ඔබ වහන්සේගේ ඇස් දෙකට වැටුනේ කඳුළු නෙවෙයි ලේ. ඇත්තයි. මතක තියාගන්න පින්නතුනි, යශෝදරාව කියනවා ජාලියත් ක්‍රිස්තුජිනත් දරුවෝ දෙන්න දන් දෙනකොට ඔබ වහන්සේගේ ඇස් දෙකට වැටුනේ කඳුළු නෙවෙයි ලේ. ස්වාමීනි, මට දරුවෝ දෙන්න දන් දුන්නේ කිව්වත් මේ ඇස් දෙකට කවදාවත් ලියාවේ නැහැ. ඒ කියන්නේ මට වැඩි දරුවන් ගැන දුකක් ඔබ වහන්සේට තිබිලා තියෙනවා. ඔබ වහන්සේ කල්පනා කළේ ලෝක සියලුම සත්වයන් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් මගේ දරුවෝ දෙන්න දුක් විඳට කමක් නැහැ. අනාගතයේ සියලුම දරුවන් සතර නිදහස් කරන්න පුළුවන් කියලා බං දන් දුන්නා. නමුත් මං ආවා. මං ඇවිල්ලා කිව්වා කෝ දරුවෝ දෙන්න කියලා. ඔබ වහන්සේ මොකද්ද මට කිව්වේ? දේවිය බුද්ධත්වයේ පතා දරුවෝ දෙන්න දන් දුන්නා. දැන් සාදු කියලා පින් අනුමෝදන්. ඔන්න ඔබ වහන්සේ මට කියපු ටික. මට පිනක් මතක් වුණේ බුදුහාඳුරු දෙදා සමාවෙන්න මම ඝන කැලෑවේ මහරෑ පඳුරක් ගානේ දරුවෝ දෙන්න හෙව්වා. ඒත් මට දරුවෝ දෙන්න හොයාගන්න බැරි වුණා. අන්තිමට සිහිතුන්න ඔබ වහන්සේගේ පාමුල මං ඇදගෙන වැටුණා. ඒ ඇටිච්ච වෙලාව ඔබ වහන්සේ මාව ගත්ත උකුලට මට හොඳට මතකයි. අරගෙන මගේ හිස පිරිමැද මැද ඔබ වහන්සේ මට මොකද්ද කිව්වේ? දේවිය දුක් වෙන්න එපා. ඔය ජාලිය අනාගතේ නුඹේ කුසේ රාහුල නමින් උපදිනවා කිව්වා. දේවිය ඔය අපේ දුව ක්‍රිස්තුජිනා මගේ ශාසනයේ අනාගතේ ලස්සන භික්ෂුණී හැටියට උප්පලවණ්ණා නමින් උපදිනවා කිව්වා.